Hi guys, ඔන්න ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ මගේ අලුත් වීඩියෝ එකක් අරගෙන අද මම ගෙනල්ලා තියෙන vlog එකක්. අද අපි යන්නේ නුවරඑළියේ. ඉතින් අපි බලමු කොහොමද අපි ට්‍රිප් එක එන්ජොයි කරන්න කියලා. හරි. අපි යන ගමනින් සෙට් වෙමු. හෝ ඔයාලා හිතුවද මම මේ වීඩියෝ එක කරකෝල අතෑරියා වගේ කරයි කියලා? නෑ චී. මම අද ගෙනල්ලා තියෙන vlog එකක් කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ඉතින් අද මම යන්නේ ඇල්ල සහ නුවරඑළිය කියන ප්‍රදේශ දෙකට. ඉතින් මේ දවස් දෙකේ වෙන ඉන්ටරෙස්ටිං සහ වැදගත් දේවල් මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ ඒකත් කරන්න අනිවාර්යයෙන්. විශාල කරදරයක් ඉන්න වුණා. අපේ පූසා. ඇයි හැංගෙන්නේ? ඇයි ඔයා හැංගෙන්නේ? ඔයාලට පේනවනේ අපි යන්නේ දැන් පැල්මඩුල්ල ටවුන් එකේ ඉන්න කොළඹ හපුතලේ පාරට. ඒ පාරෙන් බෙරගල පාරට වැටිලා එතනින් හපුතලේ පාරට වැටෙනවා. බණ්ඩාරවැල පාරෙන් කුබල්වැලට ගිහින් ඒ පාරෙන් ඇල්ලට යන්න පුළුවන්. ඒ විදිහට තමයි අද ගමන අපි හදාගෙන තියෙන්නේ. මේක අපි Google Map එක use කරලා අපි මේක ටික බලාගත්තේ. හරි guys, දැන් ඔයාලට මේ පේන්නේ බෝඹුරු ඇල්ල. අපි මේක තමයි මුලින්ම බලන්න ගියේ ඇල්ලට යනකොට. තාම මේ ඇල්ලට ගිහිල්ලා නෙමෙයි. ඒ යන අතරමඟ හම්බෙච්ච දිය ඇල්ලක් තමයි මේක. මේකට බෝඹුරු ඇල්ල කියලා නම හැදිලා තියෙන හැටි කතාවක් තියෙනවා. ඉතින් මම ඒ කතාව ෆොටෝ එකක් හැටියට ඔයාලට මේකේ පෙන්නන්නම්. කැමති කට්ටියට ඒක කියවලා කොහොමද මේ බෝඹුරු ඇල්ල කියලා නම හැදිලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ගයිස්, මේ තියෙන නැරඹුම් මැදිරිය කියලා තැනක් සුපිරි view point එක කියලා තමයි කියන්නේ. අපි බලමු කොහොමද තැන කියලා. අතන තමයි තියෙන්නේ තැන. අපි යමු. මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා. මෙතන තමයි view point එක කියලා කියන්නේ. හොඳයි ඉතින් තැන. ගොඩාක් දුර පේනවා. ගයිස්, අතන චෛත්‍යයකුත් තියෙනවා. ලොකු පැහැදිලි ගමන් නැහැ මීදුමත් එක්ක. ඒ වුණාට අවුලකුත් නැහැ. දැන් තමයි guys අපි ඇල්ලට ආවේ. අපිට බලන්න තව ගොඩාක් දේවල් තියෙනවා. හරි guys, ඔන්න ඉතින් අද අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ආරුක්කු 9 පාලම බලන්න. ඒක හදලා තියෙන්නේ 1921 ලු. පාරේ යන්නේ මේ තියෙන්නේ එන්න පල්ලමක් තියෙන්නේ.
හරි දැන් අපි ගොඩක් වෙලා තිස්සේ ඇවිදගෙන එනවා හරි ඉතින් ගයිස් මේ ආරුක්කුණාවේ පාලම බලන්න ටිකක් පල්ලෙහාට යන්න ඕනි ටිකක් පොඩ්ඩක් දුර යන්න ඕනි ඒ වගේ මේ පාර හැම නඩත්තු කරලා නැති හන්දේ වාහන වලට එහෙම යන්න බෑ ඉතින් දැන් මෙතන 3 wheel 4 ඇවිල්ලා තිබ්බා ඉතින් මේ 3 wheel 4ම ආයෙත් හරවගෙන ගියා කොහොම හරි කමන්නේ ගයිස් අද කොහොම හරි අපේ ටාගට් එක උනේ මෙහෙම යනකොට දැන් මෙතන ආරුක්කුණාවේ පාලමෙන් කෝච්චිය යනවනේ කෝච්චිය කොහොම හරි අද බලන්න තමයි අපි හිතාගෙන හිටියේ අපි බලමු මේක එන වෙලාවක් තියෙනවා අපිට බලන් ඉන්න වේද කෝච්චිය එනකන් නැත්නම් අපි යනකොටම කෝච්චිය යයිද දන්නේ නැහැ ඒකන්ද අපි පොඩ්ඩක් පයි මං කරලා යනවා අපි බලමු අපිට කෝච්චිය බලා ගන්න පුළුවන් වේද කියලා පාලම ළඟටම ඇවිල්ලා ඉන්නේ මේ හරින් තව ඉස්සරහට යන්නදී අලතින් අපි යමු එතෙන්ට ගොඩක් සෙනග ඉන්නවා එතන අම්බෝ කියම ෆෝන් එක දැකලා ඇත්තනම දැකලා නැහැ ඉතින් මේ මම ඇත්තනම දකින පළවෙනි අත මම හිතන්නේ මේ මෙතන පාංචු වාදනය වෙන හන්ද තමයි මේ විදිහට හදලා තියෙන්නේ හරි ඉතින් ගයිස් බ්‍රිතාන්‍යයේ යටත් විජිතේ මේක හදලා තියෙන්නේ මේ පාලම මුහුදු මට්ටමේ ඉඳන් උස අඩි 3100කට වඩා උසයි. ආරුක්කු 69ක් තියෙන හන්ද තමයි මේකට ආරුක්කු 9 පාලම කියලා කියන්නේ. මේකට පෙලක් කටේ කියනවා අහස් පාලම කියලා. ඊට පස්සේ මේකේ දැන් දිග ගත්තොත් එහෙම අඩි 300යි. පළල අඩි 25යි. උස අඩි 80යි. මේක ඉංජිනේරු තාක්ෂණයේ විශ්මයක් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේකේ එහෙම කියන්න හේතුව තමයි සිමෙන්ති වැලි හෝ කිසිම ඔය කොන්ක්‍රීට් මිශ්‍ර කිසිම දෙයක්ම මේකට පාවිච්චි කරලා නැහැ. අඩුම ගානේ කම්බි කෑල්ලක්වත් මේක හදන්න පාවිච්චි කරලා නැහැ. මේක තනි කරම හදලා තියෙන්නේ දැඩි කළු ගල් වලින්. මේක හදලා තියෙන්නේ 1921. ඔයාලට මං කියපු හැම දෙයක්ම තේරුණා කියලා මං හිතනවා. එහෙනම් අපි ඉස්සරහට වෙන දේවල් ටික බලමු. හරි ගයිස් කොහරි අපි අතන ආරුක්කුණාවේ පාලම් බලලා ආවා. හරි ගයිස් දැන් අපි බලන්න යන්නේ ලිටල් ආදම්ස් පීක් කියන තැන. මේ හරි වාහනේ යන්න බැරි හන්ද අපිට පයින් තමයි යන්න වෙන්නේ. මෙහෙ මිනිස්සු කියන විදිහට මෙතනින් අපිට දැන් ඒ ලිටල් ආදම්ස් පීක් එක ගාවට යන්න මීටර් 750ක් විතර තියනවලු. ඉතින් මේ මීටර් 750 අපිට යන්න වෙනවා. හරි ඉතින් ගයිස් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ලිටල් ආදම්ස් පීක් වලට. දැන් මම මේකෙත් විස්තර ටිකක් කියන්නම්. ඉතින් ගොඩක් ටුවරිස්ට්ලා මෙතෙන්ට එනවා හොඳින් හුස්ම ගන්න කියලා. ඒකට හේතුව තමයි මේ ඇල්ලේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිලු. ඒ කියන්නේ මේ ලිටල් ආදම්ස් පීක් කන්ද මුදුනේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිලු. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ මුහුදු හුලඟ එක්ක වෙන දෙයක්. ඒක මං හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මෙතන විශ්ව ශක්තිය ගොනු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය ගොනු වෙලා තියෙන එක තැනක්. ඊට පස්සේ තව දෙයක් තමයි මේ පුංචි ශ්‍රීපාදේ රාවණා රජුරුව එයා හිටපු කාලේ සූර්ය වන්දනා කරපු තැනක් කියලාත් කියනවා. ඉතින් ඔය පුංචි දේවල් ටික තමයි මෙතන කියන්න තියෙන්නේ මට. ඉතින් මෙච්චරයි. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න. ලිටල් ආදම්ස් පීක් එකට කියලා මෙන්න මේ පැත්තට ගියේ. හරිද? ඔය ෆ්ලයින් රාවණා බේස් කැම්ප් කියන තැනට වෙනකන් ආවා. අන්න අර උඩට යන්න ඕනි. හරිද? අර අතන කන්දක් tie කන්ද උඩට යන්න තියෙන්නේ. අපි දැන් මෙතන පොඩි ෂෝට් කට් එකක් පාවිච්චි කරලා යන්න හදන්නේ. නැත්නම් ආයි යන්න එන අර එහාටම අපි යන් දැන් මේ පැත්තේ ෂෝට් කට් එකේ. මේ ඉන්න මිනිස්සු නම් එච්චර හොඳ නැති පාටයි. මොකද අපි මේ පාර අහගත්තේ එතන හිටපු ට්‍රීවිල් මාමා කෙනෙක්ගෙන්. අපිට පෙන්නුවේ මේ පාර. අවුලන්නේ ගයිස්. අපි කොහොම හරි හොයාගත්තා යන්න ඕනි පැත්ත. අර උඩට තමයි යන්න ඕනි. අපි බලමු. මෙතනින් අනිවාර්යෙන් සෙට් වෙයි එතෙන්ට. අපි යන්කෝ. අපිට කොහොම හරි මේ උඩින් යනකොට හම්බෙන දේවල් ටික මිස් වෙනවා මේකෙන්. එනකොට කමන්නේ අපි ආයෙත් අර උඩ කන්ද බලලා ආයෙත් එන ගමන් මං ඒ ටික පෙන්නන්නම්. එනකෝ. මේ දලබුයි
ඒකේ ලස්සන. ඔයාලට පේන ඇති මෙතන කඳුත් තියෙනවා. අපි තාම මේ යන ගමන් ඉන්නේ ෂෝට් කට් එකෙන්. මාර view point එක මෙතන වුණා. අපි දැන් කන්දට ගියාම අතන උඩ කන්ද මුදුනට ගියාම අපිට හොඳ view point එකක් ගන්න පුළුවන්. ඉතින් හොඳට වීඩියෝස් එහෙම කියන්නේ හොඳ view point වල වීඩියෝස් එහෙම අම්මෝ අම්මෝ කියන්නේ ගියකත් අමතක වුණා. ඉතින් හොඳ view point වල photos videos එහෙම ගන්න කට්ටිය ඉන්නවා නම් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා videos එහෙම ගන්න හොඳ තැනක්. බියා ලයිම් කරන්න තැනක් තියෙනවා. සංචාරකයන් වෙනුවෙන් ගොඩක් දේවල් මෙතන තියෙනවා guys. ඔයාලට පේන ඇති පොඩි ත්‍රාසජනක ක්‍රීඩා තමයි මෙතන තියෙන්නේ. හරි guys, තව පොඩ්ඩයි තියෙන අපිට උඩ යන්න. පොඩි ජොබ්යක් කරන කෙනෙක්. guys, කෝමෙන් හරි ඔන්න උඩටම ආවා. එතන තව උඩක් තියෙනකින්. අඩෝ. වී. අම්මෝ guys. බුදු අම්මෝ. guys මම මේ ටිකේ ෆොටෝ ටිකක් දාන්න. මම හිතනවා වීඩියෝ වලට වඩා ෆොටෝ වලින් මේ හරිය හොඳට ලස්සනට පේයි කියලා. මම වීඩියෝ එක ඉස්සරහට ෆොටෝ වලින් කන්ටිනියු කරන්න. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. තනිකර කඳු පෙළියක් තියෙන්නේ. අතන කඳු කිහිපයක් තියෙයි. මෙතන තව කන්දක් තියෙයි. මෙතන මේ ඊළඟ කන්ද. ඒ කන්දුවල තමයි අපි දැන් මේ ඉන්නේ. ඒ වගේම ලොකු පල්ලමක් තියෙයි. මේකෙදි ගොඩක් පරිස්සමින් ඉන්න ඕනි. මේ අයින් වල එහෙම ඉන්නකොට මේ මෙතන තනකොළ වැවිලා තිබ්බට මෙතන සමහර විට කිසිම කියන්නේ බාධකයක් නැහැ. කියන්නේ මොකක්ක වැටෙන දෙයක් වළක්වන්න බාධකයක් නැහැ. නිකම්ම මේ තනකොළ විතරක් තියෙන්න පුළුවන්. එතකොට වැටෙන්න ඉඩ කඩ තියෙන හන්ද පුළුවන් තරම් ඈතට වෙලා ඉන්නවා නම් තමයි හොඳ. මේ තියෙන්නේ ලොකු ඔන්චිල්ලාවක්. මම පෙන්නන්න. ඔන්න දැන් අතාරේ. අර මෙතන වැඩ කරන කට්ටිය 3 දෙනෙක් ඉන්නේ. මම හිතන්නේ දැන් ඉවරයි.
මෙතන ගායි ස්විම් පූල් එකේ තියෙනවා හරිද ගොඩක් ඉන්නේ සංචාරකයෝ මේවා ඉතින් පෙන්වන්න දෙයක් නැහැ අපි එහෙනම් ඊළඟ තැන් හම්බෙමු හරි ගයිස් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රාවණා කේව් එකට අපි මුලින්ම රාවණා කේව් එකට යන්න කලින් දවල්ට කන්න හදන්නේ උඩ තැනක් තියෙනවා මෙතන තමයි අපි කන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ හරිය තමයි රාවණා කේව් එක තියෙන්නේ එතනින් උඩට ගයිස් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රාවණා ගුහාව ළඟට එතන තියෙනවා ප්‍රවේශ පත්‍රය රැගෙන යන්න කියලා හරි ගයිස් ටිකට් දැන් 4ක් ගත්තා එක ප්‍රවේශ පත්‍රයක් 50යි එහෙනම් ඉතින් අපිට දැන් තියෙන්නේ යන්න හරි ගයිස් අපි යනවා තාම මුල් ටිකේ හරිද අපිට යන්න තියෙනවා ගොඩක් ඔය අපි ඉක්මනින් යනවා පේන ඇති අම්මෝ. හරි අපි දැන් කේව් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ ඔයාලට පේනවා ඇති අන්න අතන ගුහාව මං හිතන්නේ එතන වෙන්න ඕනේ අර යමු අපි වතුර වැටෙනවා අම්මෝ ගයිස් මේකේ වවුලොත් ඉන්නවා වවුලොන්ගේ සද්ද හොඳට ඇහෙනවා ඊගා ඇටකටු කෙටෙනවා වගේ සද්දයක් ඇහෙන්නේ ගියා දැන් කළුවරම කළුවර අම්මෝ මගේ අතේ මලකඩත් ගැවුණා හරිම කළුවරයි ගයිස් මේක තනියෙන් හිටියොත් එහෙම මාරම ගුප්ත පාටයි ඔයාලට පේනවද දන්නේ නැහැ ගයිස් මේක ඉන්න වවුල තෝගේ මාර වවුල ගොඩක් ඉන්නවා වවුල කේ ගන්න සත්‍ය එනවා අපි කියන්නේ මෙහෙට බලමු අම්මෝ කේ ගන්නවා බයිබේ අනේ ගයිස් මේක නම් කරන්න බැරි වැඩක් ඒ උනාට කරනවා what the අනේ ගයිස් යන්න නම් බෑ මෙතන මිනිස්සු එක එක නම් ලියලා හරිද මේ අරගේ ගයිස් එන ඇතුළට යනකම්ම තියෙනවා ගුහාව යන්න බෑ ගයිස් අපි දැන් මේ රාවණා කේව් එකට ඇවිල්ලා ඉන්නේ
වුණාට අපිට ඇතුළට යන්න විදියක් නැහැ. මොකද ඒ තරමටම මේක වවුල ඉන්න. ඉතින් අද අපිට ඒ ටාස්ක් එක කරන්න වෙන්නේ නැහැ. ඇත්තටම හරි දුකයි. ඒකේ ඉන්න වවුල ටිකව මට පෙන්න ගන්න විදියක් නැහැ. කොච්චර ටෝච් එක ඇල්ලුවත් උන්ව පේන්නේ නැති තරමටම ඇතුළේ ඉන්නේ උන්. ඉතින් යන්න විදියකුත් නැහැ. උන් ඇවිස්සලා આવුත් එහෙම ඊට වඩා දෙයක් වෙනවා. ඉතින් අපිට දැන් කේව් එක ඇතුළට යන්න විදියක් නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැති නම් අපි ඊළඟ තැනට යමු. අපිට යන්න විදියක් නැහැ ගායිස්. ඒකේ ඒ තරමටම වවුලෝ. කරන්න දෙයක් නැහැ. අපිට යන්න වෙන්නේ නැහැ. ඕමයිනේ. ඉතින් ගායිස් මේ අත්වැට වල එහෙම මෙච්චර දිරලා තියෙන්නේ මේ වතුර බැල්ලමයි. විතර වෙද්දි කියනවා. සද්ද කරන්න එපා. හරි ඉතින් ගායිස් අපිට දැන් රෑ වෙලා තියෙන වල් පේන ඇති අර ලොකු මීදුමකුත් එනවා. දැන් හිමීට මේ පැත්තටත් එනවා. දැන් මේ වැස්සත් පටන් ගන්න යන්නේ හුලගක් එක්ක. ඉතින් අදයි මට vlog එක කරන්න වෙන්නේ. ආයි හෙට තමයි පටන් ගන්න වෙන්නේ. අපි දැන් කොහමරි හොයා ගන්න ඕනේ දැන් නවතින්න තැන. දැන් ඉතින් ඇල්ලේ බලන්න තියෙන දේවල් ඔක්කොම බලලා ඉවරහන්දා ආයි ඉතින් මේ පැත්තට එන්නේ නැහැ. නුවරඑළිය තමයි දැන් කෙලින්ම යන්නේ. දැන් මෙහෙ ඉඳන් ඒට යන්නේ කිලෝමීටර් 55ක් තියෙනවා. කිලෝමීටර් 55ම යන්නේ නැතුව අපි ඒ අතරමැද කොහොම හරි නවතින්න තැනක් හොයා ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි නුවරඑළිය ගිහිල්ලා එහෙ අපි ඊටු ටික බලන්නේ. එහෙනම් අපි අද රෑ ගත කරන තැනින් හම්බෙමුනේ.